වැඩි උපාධිධාරී වෙනුවෙන් නියෝජනය කරන මම ශාමා ප්‍රියදර්ශනී. ඇත්තටම 2019න් පස්සේ රැකියාගත කිරීමක් සිදු නොවුණු නිසා අපිට වයස වැඩි වීම නිසා 45 ඉක්ම වූ පිරිසක් දැන් ඇත්තටම එකතු වෙමින් තියෙනවා. ඉතින් ඇත්තටම වයස් සීමාව ඉක්මවීමට ප්‍රධානම හේතු සාධකය වුණේ 2012-13 අධ්‍යයන වර්ෂවල බදවා ගැනීම ඉඳන්ම ප්‍රමාද වීම සිදු වුණා. විභාග පැවැත්වීම, ප්‍රතිඵල ප්‍රමාද වීම, අනධ්‍යයන වැඩවර්ජන මේ වගේ අසාධාරණකම් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ සිදු වුණු අසාධාරණකම් නිසා අපේ උපාධිය ලබා ගැනීමට ඒ කාලවකවානු දීර්ඝ වුණා. ඒ නිසා ඉතින් ඒ වගේම ඒකත් එක්කම කොරෝනා වසංගතය, පාස්කු ප්‍රහාර මේවා බලපෑම නිසා අපේ වයස් සීමාව ඉක්මව ගියා. ඉතින් ඒක ඇත්තටම අපේ වයස් සීමාව අපිට වයස අල්ලලා නතර කර ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක නියාම ධර්මයක්. ඇත්තටම ධර්මීය ධර්මතාවයක්. ඉතින් වයස කියන දේ. ඉතින් මේකට වගකිවිය යුත්තෝ කවුද? අපිද මේකට වැරද්ද? විශ්වවිද්‍යාලවල පවතින අභ්‍යන්තර ගැටලු සහ රටේ පැවති ස්වාභාවික හේතු ඒව පදනම් කරගෙන අපේ වයස සීමාව ඉක්මවීම අපේ වරදක්ද? ඉතින් මේක අපි ඇත්තටම වලදාරීන්ට යොමු කරන්නේ මේ අවුරුදු 5 තුල පිරිසට අපිට සාධාරණයක් කරන්න කියන එක අපි ඇත්තටම විවිධ ලිපි මාර්ගයෙන් සාකච්ඡා මාර්ගයෙන් මේ බව දැනුම් දුන්නත් අපිට කිසිදු සාධනීය පිළිතුරක් ලැබුණ නැහැ. ඒ වගේම මේ කලින් පැවති රජයන් වලදීත් අපි විවිධ බලපෑම් කරමින් විවිධ දේශපාලන පක්ෂ මැති ඇමතිවරුන් සඳහා මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට අපි ප්‍රයත්න දරුවක් අපිට සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. නමුත් අපි දැඩි විශ්වාසකින් උගතාට තැන දෙන සුදුසුසාට සුසු තැන දෙන ආණ්ඩුවක් විදියට ඒ වගේම බලයට පත්වීමට පෙර මේගොල්ලෝ අපිට දුන්නා පොරොන්දු දුන්නා. ඒ වගේම බලාපොරොත්තු තිබ්බා අපිට සාධනීය පිළිතුරක් ලබා දෙනවා කියලා. ඉතින් ඒ දැඩි විශ්වාසය මත අපේ සාම්ප්‍රදායික ඡන්ද පවා වෙනස් කරමින් අපි මේ රජයේ බලයට පත් කරන්න උත්සුක වුණ අපේ දෙමාපියන්ගේ ඡන්දත් වෙනස් කරලා අපි ඇත්තටම මේ අවස්ථාව ලබා දුන්නේ අපිට මේ අපේ ගැටලුවට සාධනීය විසඳුමක් ලබා ගන්න පුළුවන් එකම ආණ්ඩුව මෙයයි කියලා සිතලා. ඉතින් නමුත් අපි තවමත් අඳුරේ අතපත ගාමින් අපේ ගැටලුවට විසඳුමක් අපි හොයනවා. අපි අතරමං වුණා. ඒ වගේම ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ අපි ඊටමත් ඛේදනීය ජනක සෝචනීය ජනක ගැටලුවක් විදිහට මේ සමාජයේ සමාජගත වෙමින් මේ සඳහා විසඳුම් සොයමින් අපි ඉච්ඡා බංගතටපත් වෙලා සිටිනවා. ඉතින් ඒ වගේම අපේ වයස් සීමාව ඉක්ම වෙලා තියෙන්නේ අපේ වරදක්ද? මේක ස්වාභාවික හේතු විශාල හේතු සාධක පදනම් කරගෙන වයස් සීමාව ඉක්ම වූ පිරිසට රැකියාව දෙන්නේ නැත කියන කප්පාදුව රජයේ විසින් දැන් අරගෙන තියෙනවා. ඉතින් ඒකට එහෙම ඒ වගේ විසඳුමක් අපිට දෙන්න එපා. අපේ මේ අසාධාරණ ලක් වෙච්ච පිරිසක් සාධාරණ හේතු මත මේව පදනම් කරගෙන වෙච්ච නිසා අපි කලින් රජයන් වලින් ඇත්තටම වසර ගණනාවක් රැකියාගත කිරීමක් සිදු නොවුනහම විශේෂ කැබිනට් පත්‍රිකා හරහා ඒ අයට රැකියාව ලබා දීම සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී රජයෙන් තාමත් ආයාචනාත්මකව ඉල්ලනවා මේ වයස් සීමාව වැඩි පිරිස වෙනුවෙන් අපිට විශේෂ කැබිනට් පත්‍රිකාවකින් මේ අවස්ථාව සලසලා දෙන්න. ඒ වගේම මට තව දෙයක් කියන්න කැමතියි. පැවති රාජ්‍ය යාන්ත්‍රණයන් ඔස්සේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයන් තුළ පැවති විෂයන් වලින් අපි උපාධිය හැදෑරුවේ. කලා උපාධියක් හැදෑරුවේ. ඉතින් කලා උපාධිය හදාරපු එක හැල්ලුවට ලක් කරනවා. ඉතින් අපේ වයස් සීමාව ඉක්ම වෙලා කියනවා. ඉතින් අපි කාටද මේව කියන්නේ? අපි රටේ බලගත්ු නිලධාරීන්ට රජයේ නායකයන්ට හැර අපි කාටද මේව කියන්නේ? ඒව බලපෑවි අපේ වරදින්ද? මේවට අපිට විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම තව මතයක් තිබුණ මේ කලින් සමාජ තත්ත්වයන් මතයක් තිබ්බා. රටේ රාජ්‍ය නිලධාරීන්ට පිළිගත් තැනක් තිබ්බා. ඒ වගේම ණය පහසුකම් දුන්නා. ඒ වගේම උපාධිධාරීන්ට විශේෂ වරප්‍රසාද දුන්නා. ඉතින් අපි ඒ වැනි සමාජ වටපිටාවක ජීවත් වෙනකොට අපිත් හිතුවා අපි මේ වගේ උපාධියක් හදාරන්න ඕනි කියන එක. ඉතින් ඒක ඒ සමාජ වටපිටාවන් එක්ක ඒ තිබුණු ප්‍රතිපත්ති එක තමයි අපි උපාධියක් හැදෑරුවේ. දැන් ඒවට විවිධ උපක්‍රමශීලීව මේ දේවල් කරන්නේ. ඕගොල්ලෝ කලා උපාධියක් හැදෑරුවේ. මේව හැල්ලුවට ලක් කරමින් මේවෙන් පලා යෑමට උත්සාහ දරනවා. ඉතින් ඇත්තටම ඒවා නොවිසඳුණු තැන්
විසඳන්නේ නැතුව අපෙන් මේ අපෙන් විතරක් මේ ගැටලුවට විසඳුම් සොයවීම යුක්ති සහගතද? ඇත්තටම බලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි නේද? අපි කාටද මේව කියන්නේ? අපි රටේ පුරවැසියෝ අපට මානව අයිතිවාසිකම් නැද්ද? ඉතින් මේ සඳහා සාධනීය පිළිතුරක් අපට ලබා දෙන්න. ඒ වගේම විභාග ක්‍රමයට අපි සූදානම්. නමුත් අපිට වයස් සීමාව ඉක්ම වෙලා ගිහිල්ලත් අපිට රැකියාව ගත කිරීමක් කරන විභාගයට සූදානම්. නමුත් මේ වෙනකම් පැවති කිසිම විභාගයකින් අපේ කිසිදු රැකියාව විරුද්ධ උපාධාරියෙක් විභාග ලියලත් නැහැ. රැකියාව ගත කිරීමක් සිදු වෙලත් නැහැ. ඒ වගේම 2019 ඉඳන් හැම පැවති රජයන් 2019 දක්වාම රැකියාව විරුද්ධ උපාධාරීන්ට වටිනාකමක් දුන්නා. උපාධාරිය කියන්නේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න පිරිසක්. ඒගොල්ලෝ වටිනාකමක් දීලා ඒගොල්ලන්ව යොමු කරා සංවර්ධනයට. නමුත් මේ රජය ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාල සීමාවන් තුළ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල ගෝඨාභය ආණ්ඩු ක්‍රම කාලයන් තුළ අනිවාර්යෙන් අපිට උපාධාරීට වටිනාකමක් දුන්නා. නමුත් අපි විශ්වාසයෙන් ගොඩනගාගත්තු මේ ආණ්ඩුවෙන් අපි හැල්ලුවට ලක් කරනවා. අපිව අවතක්සේරුවෙන් කතා කරනවා. අපි සමාජ පිළිරයක්, සමාජයට බරක්. කාටද අපි මේව කියන්නේ? මේව යුක්ති සහගත වැඩද? ඉතින් බලධාරීනි, අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමියනි, අපගේ මේ කනගාටුදායක සෝචනීයදායක මේ ප්‍රශ්නට විසඳුමක් ලබා දෙන්න. අපි හැමදේම මහපාරේ අවුරුදු 5ක් 6ක් තිස්සේ මහපාරේ හිටිය දුක් විඳා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. විවිධ ක්‍රියාකාරකම් යෙදමින් මේ සඳහා විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරත් අපිට තවම විසඳුමක් ලැබුණේ නැහැ. ඒ වගේම අපි වෙනුවෙන් යමක් මේ සඳහා අපිට ඇත්තටම මේ සාධනීය පිළිතුරක් ලබා දෙන්න පළාත් වශයෙන් ගත්තොත් අපේ මේ සීමාව ඉක්මෝ පිරිස පොඩි සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ සඳහා ඒ අයට විසඳුමක් ලබා දෙන්න ඉක්මනින් කඩිනමින් බඳවා ගැනීමක් කරන්න අපගේ ගැටලුවට සාධනීය පිළිතුරක් ලබා දෙන මෙන් සියලු බලධාරීන්ගෙන් රැකියාව විරහිත වයස් සීමා ඉක්මෝ පිරිස වෙනුවෙන් නියෝජනය කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.